රෙඩි වෙන්න. මේ සබා දහම කියලා කියන්නේ අපිට ගොඩාක් මේ පාඩම් කියලා දෙන තරක්. අපි සබා දහමේ නිර්මාණයක්. ඔයා මම කියලා කියන්නේ කොහේ නිර්මාණයක්ද? සබා දහමේ නිර්මාණයක්. සබා දහම තරම් පාඩම් කියලා දෙන තැනක් නෑ වෙන කොහෙවත්. මං ඔයාලට පෙන්නන්න. අහස දිහා බලන්න. නිල් අහස දිහා. ඒ අහසේ තියෙනවා දැවැන්ත වලාකුළු. මොකක්ද යාගේ කාර්යය? යා මේ වෙලාවෙත් සාර්ථකව වැඩ කරනවා. මේ වෙලාවෙත් මේ පොළවේ තියෙන වතුර ටික උඩට එනකොට එකතු කරගන්නවද නැද්ද? එකතු කරගන්නවා. එකතු කරගන්නවා. එකතු කරගෙන යනවා. ගිහිල්ලා වර්ෂාව ඕන කියන වර්ෂාව නෑ කියන පැතිවලට ගිහිල්ලා අතාරිනවද නැද්ද ඔය වතුර ටික? අතාරිනවා. ඔයා හිතේ මවා ගන්න. පොල් ගහක් නිකම් මවා ගන්නකෝ. ඔය පොල් ගහ මේ වෙලාවෙත් එයාගේ වැඩේ කරනවද නැද්ද? සක්සස්ද නැද්ද? අතිසාර්ථකයි. එයා පොළවේ වතුර අරගෙන උඩට අරගෙන එයා ගෙඩි වලට පැක් කරනවා. සමන්ත යනවා ගමන තැඹිලි ගෙඩියක් බොන. කපලා බොනකොට මේක සීනි වැඩිනේ කියලා කියනවද? නෑ ගාන්ට. සීනි අඩුත් නෑ වැඩිත් නෑ. එහෙම නේද? අතිසාර්ථකද නැද්ද? අතිසාර්ථකයි. කොමුඩු ගෙඩියක් නිකන් මවා ගන්න. ඒ ඇතුලේ තියෙන පාට කොහෙන්ද ආවේ? එයාගේ ඇතුලේ තියෙනවා ගබඩාවක්. එයා නිෂ්පාදනය කරනවා කලයක. නිෂ්පාදනය කළා දෙනවද නැද්ද? දෙනවා. ඔය කලයක හදන්න අපේ මිනිස්සු කොච්චර ගේමක් දෙන්නේ නැද්ද? හිතලා බලන්න. කොහොමද මේවා වෙන්නේ? මට හිතා ගන්න පුළුවන්. ඔයා එළවලු කඩේකට යනවා. ගිහිල්ලා කැටයන් තියෙන එකක් ගන්නවා. මොකද්ද? පුදුම කැටයමක් දාලා තියෙන්නේ. මේ කැටයම දැන් මේ කොහොමද කියලා හිතා ගන්න බෑ. කරවිල ගෙඩියක් ගන්නවා. කරවිල ගෙඩියේ දාපු කැටයන් ටික අපි දාන්න ගියා නම් පුළුවන්ද? නෑ යාගේ වැඩේ යා කරා. අතිසාර්ථකයි. ඔයා නිකන් මතක් කරන්න. වඩු කුරුල්ල. ඒ වඩු කුරුල්ලට කවුරු හරි උගන්වනවද කූඩුව හදන්න මෙහෙමයි කියලා? බලන්න නිර්මාණය කොච්චර සුන්දරද? සබාදහම මේකේ නිර්මාණය කොච්චරද කිව්වොත්, මේකේ ආරක්ෂාව ගැන කොච්චර හිතනවද කිව්වොත්, සර්පයෙක්ට උඩින් ආවත් ඇතුල් වෙන දොර හොයාගන්න බැරි වෙන්න හදනවා. කොච්චර නිර්මාණයක්ද කිව්වොත් පැටවුන්ගේ ආරක්ෂාව ගැන පුදුමාකාර විදිහට හිතනවා. හොයාගන්න බෑ. එච්චර නිර්මාණයක්.